ඔන්න අද වීඩියෝ එක අරගෙන ආවේ මල් පැල හදන්න කැමති ගෑනු ළමයින්ට පිරිමි ළමයිට පැල හදන්න කැමති ඕනම කෙනෙක්ට. ඉතින් මේක මම කුරිය කරලා ගෙන්න ගත්ත බණ්ඩාරවෙලින් ගෙන්න ගත්ත මල් ටිකක් බණ්ඩාරවෙල බදුල්ල ඒ පැත්තේ නුවරඑළිය මල් අනුරාධපුරේ හදන්න පුළුවන්. මං කලින් වීඩියෝ වල කියලා තියෙනවා පෙන්නලා තියෙන හදලත් තියෙනවා. ඉතින් මුලින්ම මේ මල් ටික මේ බෑග් එකෙන් පරිස්සමින් අයින් කරගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ දිලීරනාශක. අද අපි පාවිච්චි කරලා තියෙන්නේ මේ කැප්ටාන් කියන දිලීරනාශකය. වතුර ලීටර් 5ට කැප්ටාන් පවුඩර් එකක් එන්නේ මේ කුඩු එකක් විදියට. මේකෙන් තේ හැඳි 3ක්. මේස හැඳි නෙමෙයි තේ හැඳි අර පොඩි හැඳ. තේ හැඳි 3ක් මික්ස් කරලා කලවම් කරලා ඊළඟට අපි ගන්න මේ ගස් ටික අපි ගෙනාවට පස්සේ මේ ගස් වල මුල් ටික අපි මේ විදියට මේ අපි දාලා තියෙනවා. සාමාන්‍ය විනාඩියක දෙකක වගේ කාලයක් තිබ්බනම් ඇති. ඊළඟට අපි කරන්නේ කලින් හදාගෙන තියෙනවා අපේ පාත්තිය නැත්නම් අපි ගස් හිටවන්න අවශ්‍ය තැන. ඊළඟට මේ හිටවන්න අවශ්‍ය වල අපි හදාගන්න මේ පැලේ හිටවන වල තියෙනවානේ. මේකෙත් අපි දවස් දෙකකට වගේ කලින් අපි වල හාරලා පස් හොඳට පොඩි කරලා කැට පොඩි කරලා කැප්ටාන් ස්ප්‍රේ කරලා තියෙන හොඳටම පස් වලටත් දාලා තියෙන්නේ. ඊළඟට දැන් අපි කරන්නේ අපේ ගස් හෙමින් එකින් එක පැල කරගන්නවා. මේ පැල කරගන්නේ සාමාන්‍යයෙන් හවස 5:00 වගේ වෙලාවේ හවස් වෙලාවේ සාමාන්‍යයෙන් මල් ගෙනාවට පස්සේ ඔයගොල්ලන්ට දවල් වගේ හම්බුනොත් හවස් වෙලා පැල කරන්න. මේ තියෙන ජේබ්‍රා ඔයගොල්ලන්ට පේන විදිහ ලස්සන මල් ටිකක් ඇවිල්ලා තියෙනවා. මේ පාර සෑහෙන ගාණක් අඩුයි මේගොල්ලොන්ගේ. මං ගත්ත තැන ඒ වගේම ටිකක් ගාණ වැඩි තැනක ගන්නවා වගේම හොඳ පැල ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගානට සාධාරණයි. ඊළඟට මේ ජේබ්‍රා පැල ටිකක් හෙවන තියෙන තැනක හැදුවා. සාමාන්‍යයෙන් පොඩි අවුවක් එන තැන හදාගන්නේ. මේවට ජේබ්‍රා වලට ලොකු අවුවක් දෙන්න බෑ. දැන් අනුරාධපුරේ වගේ පැත්තක වැටෙන අවුව ටිකක් සැර වැඩිනේ. ඒ කියන්නේ උදේවරුේ 9-10 වෙනකොට වැටෙන අවුව වුණත් මේ පැලවලට සැර වැඩි. ඒ කියන්නේ බදුල්ල බණ්ඩාරවෙල ඒ පැත්තේ වැටෙන අවුවට සාපේක්ෂව මෙහි අවුව සැර වැඩි. එතකොට අපිට හදන්න පුළුවන් මේ ෂේඩ් නෙට් එකක්. සාමාන්‍යයෙන් 50%ක අවුව එන ෂේඩ් නෙට් එකක් අපි අර මොකක්ද ඒකට කියන්නේ? ඔයගොල්ලන්ට ඔය මේ වීඩියෝ එකේ පිටිපස්සෙන් පේන කළු පාට දැලක් අන්නේ නෙට් එකක් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඕක මම ගත්තේ නම් මීටරේ 100 ගාණක්. කොහමද රුපියල් 200ට අඩුව ගත්ත එක. මේ තියෙන්නේ හදාගත්ත මේ අද හදාගත්ත පැල ටික. මේ තියෙන්නේ ඩේසි වර්ග. මේක දම්පාට වර්ග තියෙනවා. මේ තියෙන්නේ මේ අපේ ඔය එකතු වෙන හැම කෑල්ලක්ම හැම මේ දඬු කෑලි ඕවා ඉතුරු වෙන කෑලි ගස් කැපුවාම කප්පාදු කරාම ඉතුරු වෙන කෑලි මේ ටික ඔක්කොම මං ඔය මල් පෝච්චිය තමයි දාන්නේ. ඒ මල් පෝච්චිය දාලා තියෙන්නේ මේ මාධ්‍ය වැලි තමයි වැඩිපුර දාලා තියෙන්නේ. පස් ටිකක් දාලා මේ තියෙන්නේ අපි දාගත්ත කැප්ටාන් ටික. ඕගොල්ලන්ට මතක ඇති කලින් අපි මුල් වලට දාගත්තේ පැල පෙඟවීමක් කරේ. ඒකට තව වතුර ලීටර් 5ක් එකතු කරලා මේ විදියට පැල වටේට අපි දාගන්නවා. පැල ළඟට දාගන්නේ නැහැ. ළඟට දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. ළඟට දාන්න අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ අපි හදාගත්ත දැන් අර ඈතින් පේන්නේ නම් අපි කලින් හදපු දැන් සති දෙකකට වගේ කලින් හදපු පැල. මේ තියෙන්නේ අපි අද හදාගත්ත පැල. දැන් මේ ටික සාමාන්‍යයෙන් හෙවන වැටෙන විදියට තියන්න ඕනේ. ඒ කියන්නේ දවල් කාලේට අපි අවුව වැටෙනවා නම් මේ පැලවලට ඩේසි පැලවලට සාමාන්‍යයෙන් දැන් මේ අනුරාධපුරේ වගේ වුණත් සැර අවුවේ ඒගොල්ලන්ට හැදෙන්න පුළුවන්. නමුත් දවස් 3ක් වගේ යනකල් සාමාන්‍යයෙන් හෙවන වැටෙන විදියට තියාගන්න ඕනේ. මේගොල්ලෝ මුල් ටිකක් අපේ පරිසරයට අල්ලගෙන
මුල් අල්ලගෙන අපේ පරිසරයට හුරු වෙනක අලුත් පරිසරයට. ඉතින් මේ විදිහට තමා පාත්තිය හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ තව පොහොර වර්ග ගැන ඕකේ මල් ගැන කතා කරන ලොකු වීඩියෝ ටිකක් තියෙනවා. මම ඒ ටිකත් ඉස්සරහට අරගෙන එන්නම්.